හයි සිරිපා වාරේ ඉවර වෙන්නත් ළඟයි. හැබැයි ඔය පරක්කු නෑ තාම. තව දවස් තියෙනවනේ. එනවාද යන්න මාත් එක්ක සිරිපාදි කරුණා කරන්න. අපි මේ පාරේ යන්න හිතාගෙන ඉන්නේ. හැමෝම යන්නේ නැති හැබැයි ලස්සන පාරක. සඳගල තැන්න හරහා සිරිපා කරුණාවට. ඉතින් මේ පාර ටිකක් යන්න අමාරුයි කියලා කියනවා. අපි ගිහිල්ලම බලමු යන එක ඇත්තටම අමාරුද කියලා. ගමන් විස්තරය මං හරිම කෙටියෙන් කියන්නම්. අපි ගමන පටන් ගත්තේ කොළඹ සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකෙන්. ඉතින් පාන්දර 5:00 වගේ බස් එකක් තිබ්බා හැටන් වලට යන්න. අපි මුලින්ම හැටන් වලට ගිහිල්ලා හැටන් වලින් මස්කෙලිය බස් එකේ නැග්ගා. මස්කෙලිය බස් එකේ ගිහින් මස්කෙලිය ටවුන් එකෙන් බැහැලා එතන ගහලා තිනවා රාජමලය කියලා බස් එකක්. රාජමලය වත්වියාය හරහා තමයි මේ බස් එක යන්නේ. අන්න ඒ බස් එකට නැග්ගා. ඉතින් ඊට පස්සේ පැය එකහමාරකට දෙකකට ආසන්න ගමනකින් පස්සේ අපේ ගිහිල්ලා නතර වුණේ රාජමලේ වටුයාය තියෙන කන්ද මුදුනේම තියෙන මෙන්න මේ තැන. ඉතින් අපේ නඩේ හිටියේ 10 දෙනෙක් වගේ. අපේ ගෙදර අයයි දිගංචියයි තිලකසිරියයි මමයි. මෙතනින් එහාට අපි ඇතුල් වෙන්නේ රක්ෂිත වනාන්තරයක් ඇතුළට. ඉතින් කුණු දාන්නේ නැතුව ප්ලාස්ටික් පොලිතින් දාන්නේ නැතුව යන්න වගේම ඔයාලගේ ගමනට ඕන කරන හැමදේම ඔයාලගේ බෑග් එකේ දාගෙන යන්න මතක තියාගන්න ඕනේ. අපිට දැනගන්න ලැබෙන විදිහට මේ කැලේ කොටි එහෙමත් ඉන්නවලු. ඉතින් පුළුවන් තරම් මේ ගමන රෑ වෙන්නේ නැතුව යන්න බලන එක හොඳයි. කූඩැල්ල යාළුවෝ නම් මදි නොකියන්න හිටියා. ඉතින් ඒවටත් ටැස්ට් වෙලා යන්න. ඔන්න ඉතින් මට බනින්න එපා කට්ටිය අඩුවෙන් ගියපු ලස්සන පාරක විස්තරේ මේ විදියට දාලා ඒ පාරත් විනාශ කරනවා කියලා. මේ පාර දැන් හුඟක් අය දන්න නිසා තව ටිකක් ඉස්සරහට යද්දි තව අවුරුද්දක් දෙකක් යද්දි මේ පාර මීට වඩා වැඩි දියුණු වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ඉතින් යන හැමෝටම කියන්නේ පරිස්සමෙන් පරිසරය විනාශ කරන්නේ නැතුව මේ ගමන ගිහිල්ලා එන්න. ඔය හරිය හිටිය යාළු කමින් මල්කාන්ති මහත්මිය ඔබේ අදහස් දක්වන්න පුළුවන්ද අපිට? පෝට්‍රේට් එකක් කරන්න. වීඩියෝ වලට පේන්න නිකන් බොරු බෑ. දැන් ලෑස්ති වෙන්න එපා. හරියට. මතකද ගිය පාර අපි දෙන්නට වෙච්ච වැඩේ සපත්තු දාන් ගිහිල්ලා. මේ ට්‍රේල් එක කිලෝමීටර් 5කට ආසන්න දුරක් තමයි තියෙන්නේ. ඉතින් යන්න තියෙන දුර අඩු නිසා සහ පඩි අඩු නිසා යන එක එච්චර අපහසු නැහැ. ඒ වගේම පරිසරය ලස්සන හින්දා වෙහෙසක් දැනෙන්නෙත් නැහැ.
මේ පාරේ යද්දී අපිට මුලින්ම සිරිපාද මළුව පෙනෙන්නේ සඳගල තැන්න හරියේදී. ඇත්තටම මෙතන තියෙන්නේ තැන්නක්. මේ තැන්නේ ඉඳන් බලද්දී සාමාන්‍යයෙන් අහස පැහැදිලි දවසක නම් හොඳට සිරිපාද මළුව පේනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් අවාසනාවකට අපි යද්දී හොඳටම වැස්සා. ඒකින්ද අර ඈතින් පේන ඡායාව විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් ළඟයි. දැන් අපිට සිරිපාද පේනවා. ඉතින් ඔන්න මෙතනින් තමයි අපි හැටන් පාරට සම්බන්ධ වුණේ. හවස 2:00ට 3ට වගේ පටන් ගත්ත ගමන මෙතනින් හැටන් පාරට සම්බන්ධ වෙද්දී හවස 6:30 වගේ වෙන්න ඇති. ඔයාලට පේනවද අර ඈත එක පෝලිමට ලයිට් එලි ගොඩක් තියෙනවා. ඒ තියෙන්නේ හැටන් පාර. ඉතින් මේ පාර දිගේ තියෙන කඩපිල් වල තියෙන ලයිට් එලි තමයි ওই විදියට පේන්නේ. හයින සරු කරලා තියෙන්නේ. දැන් මේ මෙතනින් එනවා මේ ලයිට් නැත්නම් එනවා මේ මෙතන. හරි මේ මෙතනින් එනවා. අපි ගියපු වෙලාවේ නම් උඩමළුවේ මහ ලොකු සෙනගක් හිටියේ නැහැ. ඒක හින්දා හිතේ හැටියට වැඳ පුතාගෙන අපි ගෙනියපු තෙල් මල් පූජා කරලා හිමින් සීරුවේ පල්ලෙහාට බහැලා පහල කඩෙන් කෑම බීම එහෙමත් අරගෙන තමයි අපි පහලට ආවේ. ඉතින් ලබන අවුරුද්දේ තවත් පාරකින් සාර්ථකව සිරිපා කරුණා කරන්න ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක මේ අවුරුද්දේ සිරිපා කරුණාව මේ විදියට ඉවර වෙනවා. ගිහින් එන්නම්.